මම අද ඔයගලන්ට කියලා දෙනවා වම්බොටු කරි එකක් හදන විදිය මගේ ස්ටයිල් එකට. මම කපාගත්තා සුදු ලුණු, අමු ඉඟුරු, රට ලුණු ಜಾති දෙකෙන්, green chili, tomato. මම මේක වම්බොටු, aubergine, potato අල දැන් මම පාවිච්චි කරන්නේ අද coconut oil. මම මේකට දානවා coconut oil මේස හැන්දක් මම දානවා. ඒක හොඳට මේක හොඳට රත් වුණාට පස්සේ මම උළුහාල් ටිකක් එකතු කරනවා. උළුහාල් ටිකක් දානවා මම. හොඳට උළුහාල් ටික චුට්ටක් රන්වන් පාට වෙනකම් බෙදගෙන දැන් මම මේකට එකතු කරනවා 3-5. මේකට මිරිසුත් දාලා තියෙන්නේ මම 3-5 එකතු කරනවා. මේකට මම එකතු කරනවා කහ මම ගොඩක් දානවා. මම හරියට කහ පාවිච්චි කරනවා. කයි මේ pink salt එකක් දානවා. pepper සුත් දානවා. මේ ගම්මිරිස්. දැන් මේක හොඳට මේ තෙලේ බැදෙන්න දෙනවා. තෙලේ මේක බැදුනාට පස්සේ දැන් මම මේකට ඉස්සෙල්ලා එකතු කරනවා කපාගත්තු සුදු ලුණු. සහ අනියන්. හොඳට තෙලෙන් බැදෙන්න දෙනවා. මම හැබැයි හරියට සුදු ලුණු, අමු ඉඟුරු මගේ ආහාර වේලට මම එකතු කරනවා. ඉඟුරු දැන් දාගත්තා. අමු මිරිස් හොඳට දාලා මේක හොඳට මික්ස් කරගෙන මේක තෙලේ බැදෙන්න දෙන්න ඕන. මේක කලවම් කරගෙන මම මේකට එකතු කර ගන්නවා ටොමැටෝ 1 තක්කාලි ගෙඩියක් මම මේකට එකතු කරගත්තා. මේක හොඳට තෙලේ බෙදෙන්න වෙනවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා potato. මම දැන් අද මේ හදන්නේ අල සමග වම්බොටු ව්‍යංජනයක්. හොඳට අල එකක් හොඳට මේක තෙලේ ටිකක් බැදෙන්න දෙනවා. ඒක බැදුනට පස්සේ ඒකට මම එකතු කරනවා කපාගත්තු වම්බොටු ටික. මේවා මම ඔක්කොම හොදලා වෙනකන් ඔක්කොම ලෑස්ති කරගෙන තියාගත්තේ. දැන් මේක හොඳට මේ තෙලෙන් බැදෙන්න වෙනවා. හොඳට මේක තෙලේ බැදෙන්න දීලා
මම මේ පොල් කිරි පාවිච්චි කරන්නේ බොහොම අඩුවෙන්. ඉස්සෙල්ලා මම මේක උයාගන්නේ වතුරෙන්. වතුරෙන් මම මේක උයාගන්නේ. ඒක මම බොහොම අඩුවෙන් පොල් කිරි කන්නේ. මේක හොඳට මික්ස් කරලා හොඳට මේක තැම්බෙන්න ඉඩ අරිනවා. දැන් මේක ගොඩාක් දුරට තැම්බිලා තියෙන්නේ. හොඳට අලයි වම්බොටු එකයි හොඳට තැම්බෙනකම් තියෙන්න ඕනේ. මේක අපි චූට්ටක් ලුණු ඇඹුල් බලන්න ඕන. Tamanට මේක ඕන විදිහට රස Taman කන්න කැමති රස අනුව ඔයාලට පුළුවන් ඇඩ් කරගන්න chili pepper anything ඔයාලට පුළුවන් එකට ඇඩ් කරගන්න. මේක යට අල්ලන්නේ නැති වෙන්න සැරෙන් සැරේ පොඩ්ඩක් හැඳි ගන්න ඕනේ. මොකද යට අල්ලන්න පුළුවන් මේක. මම මේකට තව පොඩි ගොරක කෑල්ලකුත් දාගන්නවා. දැන් මම මේකට එකතු කරනවා මම ඔක්කොම වතුරෙන් මේවා හරි තැම්බුණාට පස්සේ මම මේකට එකතු කරනවා පොල් කිරි ටිකක්. වතුරෙන් තම්බගෙන තමයි ඊට පස්සේ පොල් කිරි දාන්නේ. දැන් මේක හරි යාගෙන ඉන්නේ දැන් නියලි රෙඩි මේක. දැන් මේකට ටිකක් වෙලා තියලා Yeah. දැන් මේක හරි ගිහිලා තියෙන්නේ. දැන් මේක මම සර්ව් කරනවා ඩිෂ් එකට. දැන් මගේ මේ වම්බොටු පොටැටෝ කරිය රෙඩි. දැන් මම මේකට පොඩ්ඩක් කොරියන්ඩර් මම හැම එකටම කොරියන්ඩර් ටිකක් දානවා. කොරියන්ඩර් ටිකක් දාලා මේක ඔයගලන්ට පාන් එක්ක කන්න පුළුවන්. පාන් එක්ක කන්න පුළුවන් හරි රසයි. ඔයගලන් මේක රස බලලා ඔයගලන් කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයගලන්ට මම තව වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙනවා. මම දන්න හැම එකක්ම මම ඔයගලන් සමග බෙදා ගන්නවා. thank you මේක නැරඹුවට. thank you very much.